මැලේසියාවේ රූ රැජින තරගයකට ලංකාවේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් බිකිනි ඇඳුමින් සැරසී ඉදිරිපත් වෙලා. ඉතින් මේකට විනය ක්‍රියාමාර්ගත් ගන්න තමයි සූදානම. මේ ප්‍රවෘත්තිය පසුගිය දින කිහිපය තුළ ලංකාවේ සමාජ මාධ්‍යවල විශේෂයෙන් මේ Facebook එකේ බොහොම ඉක්මනින් වෛරල් වුණ කතාවක්. ඉතින් අද අපි ටිකක් ඒ ගැන කතා කරන්න හිතුවා. ඒ කියන්නේ මේ ගුරුවරිය හරි මේ තරුණිය මේ බිකිනි ඇඳුමක් ඇඳීම සුදුසුද නැද්ද? ඒක ගැන නෙමෙයි අද අපි කතා කරන්න යන්නේ. මේ විකෘති මාධ්‍ය සංදේශ වලින් අපේ ලංකාවේ මිනිස්සුන්ව කොච්චර ඉක්මනට ග්‍රහණය කරගන්න පුළුවන්ද, අල්ලගන්න පුළුවන්ද කියන එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් ඒකට යන්න කලින් අපි මේ සිදුවීම සම්බන්ධයෙන් ඇත්ත විස්තරය දැනගමු. මුලින්ම කියන්න ඕන මේ ටීචර් ලංකාවේ ටීචර් කෙනෙක් නෙමේ, ගෝතමාලාවේ තරුණියක්. ඇත්තට මෙයා ටීචර් කෙනෙක් නම් නෙමෙයි, මම දැනුවත්. කොහොම හරි ඇගේ නම විදිහට සඳහන් වෙන්නේ ජේමි ස්ටෙෆානි හර්නැන්ඩස් රෙයිනා කියන නම. ඉතින් ඇය ගෞතමාලාවේ තරුණියක්. අපිට කිසිම සම්බන්ධයක් නැහැ. සහ ඒ රටේම තිබ්බ ඒ රූ රැජින තෝරන තරගයකට තමයි ඇය සහභාගී වෙලා තියෙන්නේ. ඔන්න ඕකේ ෆොටෝ එකක් සහ ඕකේ වීඩියෝ අරගෙන තමයි අර අසත්‍ය ප්‍රවෘත්තිය නැත්තම් මේ වැරදි ප්‍රවෘත්තිය හදලා තියෙන්නේ. ඉතින් මේකට හේතුව ඇයි මේ වගේ දෙයක් හදන්න හේතුව කියලා අපි හිතුවොත් ප්‍රධාන වශයෙන්ම මේකෙන් ඒගොල්ලෝ මම හිතන විදිහට බලාපොරොත්තු වෙලා තියෙන්නේ මොකක් හරි පේජ් එකක රීච් වැඩි කරගන්න නැත්නම් views වැඩි කරගන්න සහ ජනතාවගේ ආකර්ෂණය ටිකක් වැඩි කරගන්න තමයි මම හිතන විදිහට මේ වගේ ප්‍රවෘත්තියක් හදන්න මූලික පරමාර්ථය වෙන්නේ නැත්තේ. නමුත් දැන් අපි මේක කල්පනා කරොත් ගුරුවරියන්ටත් පොඩ්ඩක් ගැටලුවක් වෙන හින්දා සමහරකට ගුරුවරියන්ට මඩ ගැහිීමේ අභිප්‍රායයෙන් මේක හැදුවද දන්නෙත් නැහැ. කොහොම කරත් මේගොල්ලෝ මූලිකවම දැන් ලංකාවේ සමාජයේ ගත්තොත් එහෙම මේ සාම්ප්‍රදායික සහ මේ හැඟීම් මත තීරණය කරන කට්ටිය මත තමයි බොහෝලාට බහුතරයක් තීරණය වෙන්නේ මොකක් හරි දෙයක් පිළිබඳව. එතකොට මේ හැඟීම් දැන් අපි ගත්තොත් එහෙම ගුරුවරියක් කියන එක අපේ සාම්ප්‍රදායික රාමුවක් තියෙනවනේ. ඔය සාම්ප්‍රදායික රාමුව ටිකක් බිඳහෙළු කතාවක් තමයි දැන් ඔය බිකිනියක් ඇඳගෙන ඇය ඒ තරගයකට සහභාගී වුණා කියන දේ. ඒතර මේ හැඟීම් මත හිතන හින්දා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකව හරි ඉක්මනට මේක එක එක තැන්වල ෂෙයා කරන්න ගත්තා වගේම අම්බෝ මේවට කමෙන්ට් සෙක්ෂන් එකට ගියොත් ගොඩක් කතා කියලා තියෙනවා. ඉතින් සමහර කට්ටිය මේක ඇත්තම කියලා හිතලා මේකට ගන්න ඕන ක්‍රියාමාර්ග කොහොමද කරන්න ඕන අරකද මේකද කියලා හෙන්න විස්තරයක් කියලා තියෙනවා. ඉතින් මේ මොකද හේතුව මේ හැඟීම් මත තීරණ ගන්න. ඉතින් මොකද මේක අපේ ලංකාවේ විතර නෙමෙයි පිටරටත් තියෙන දැන් ගොසිප් ප්‍රවෘත්ති වලින් මේ වැඩේමනේ. ඒතකොට මිනිස්සුන්ගේ මේ හැඟීම් කියන දේ ඉලක්ක කරලා තමයි මේ වගේ ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ. එතකොට ඒව ඉක්මනට මේ වෛරල් වීම තුලින් නැත්නම් ප්‍රසිද්ධ වීම තුලින් ඇත්තටම මේක හදපු කට්ටියගේ විවිධ පරමාර්ථ අරමුණු අපි සාක්ෂාත් කරලා දෙනවා කියලාත් තමයි වෙන්නේ. දැන් උදාහරණයකට දැන් මේක ගුරුවරියන්ට හැදුවා. දැන් මේකෙන් ඇත්තටම මේක දැන් ප්‍රසිද්ධ කිරීම තුලින් ඒ ගුරුවරියන්ට යම්කිසි අගතියක් වෙනවා. දැන් ඇත්තටම හිතන්න ඔබ හිතන්න ඔබේ රූපයක් මෙහෙම අරගෙන මේ වගේ විකෘති සංදේශයක් හදලා සමාජගත කළා නම් ඒතර ඔබටත් හානියක් වෙනවා. ඒ වගේ තමයි දැන් මේක මිනිස්සු ඒ කියන්නේ මේ පැත්තෙන් හිතනවා අඩුයි. දැන් ඒක තමයි දැන් මේ වගේ දෙයක් එකපාරමේදී පොඩ්ඩක් අපි කියන්නේ අර ටිකක් දැනුම ඇතිව මේක ටිකක් සපුද්දිකව තෝරගත්තා නම් මේ ගැටලුව වෙන්නේ. දැන් හිතන්නකෝ දේශපාලන මොකක් හරි අරමුණක් ඇතිව මේ වගේ මේ වැරදි දෙයක් හැදුවන දවක පිළිගන්න මිනිස්සු ඊට පස්සේ ඒ මතය මෙල්බ සිටලා යම් යම් ගැටලු ඇති වෙන්නේ. ඒගොල්ලෝ මේ මාර්ගේ ගමන් කරන්නත් මේක හේතු වෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය ලංකාවේ සමාජ මාධ්‍ය එක්ක මට හිතන දේ මේ දැන් අසත්‍ය ප්‍රවෘත්තියක් කියලා මේක ලද්ද කියලා නොදැන ලද සෙයින් අපේ මිනිස්සු හරි කියන්නේ ඒකට වැරද්දක් කියන බෙත් හරි ඉක්මනට ඉතින් ඒ ලැබෙන දේ ඉක්මනට ප්‍රචාරණය කරන ඒකට වැරද්දක් කියන බෑ. නමුත් මේ ලද සෙනින් විශාල පේජ් ගානක මේ කතාව පළ කරලා තිබ්බා. අර මම කිව්වාගේ ප්‍රධාන වශයෙන් මේකෙන් අර යම් පරිසකට අගතියක් වෙන්න පුළුවන්. දැන් ඔබේ රූපයක් මෙහෙම දාතිබොත් ඔබටත් හානියක් වෙන්න පුළුවන් නේ. ඒ වගේම තමයි අර දැන් මේක බොරු එකක් වුණත් ඒ මේක ලංකාවට කිසිම සම්බන්ධයක් නැති වුණත් අර ගුරුවරුන්ට වුණත් පොඩි හානියක් ගුරුවරියන්ට මේකෙන් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ සමාජ මාධ්‍ය කියන එක වාරණය කරන්න හරි අපහසු වැඩක්. මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් පත්තර, ටීවී, ගුවන් ඒ කියන්නේ රූපවාහිනිය, ගුවන් විදුලිය වගේ දේවල් නම් වාරණය කරන්න ටිකක් ලේසි. නමුත් මේ සමාජ මාධ්‍ය ටිකක් අමාරු. මොකද පරිශීලකයාම විතක සංදේශ නිර්මාණ කරන්න නැත්නම් වාර්තාකරුවා වෙන්න අර ලීසි දැන් මොකද මටත් ෆෝන් එකක් තියෙනවා නම් එහා ගෙදර රණ්ඩුවක් වගේ වුණොත් ඒව
ඒකත් වීඩියෝ කරලා දැම්මොත් ඒකත් ප්‍රවෘත්තියක්. ඉතින් මිනිස්සු සාමාන්‍ය මේ වගේ දේවල් බලන මොකද හැංගීමෙන් කියන දේ හැංගීම කියන දේ මූලික වෙලානේ තියෙන්නේ. වැඩි බහුතරයකට. ඉතින් ඒක අපිට වැරද්දක් කියන්නත් බෑ. මොකද මිනිස්සුන්ගේ හැඟීම් කියන දේ තියෙන. ඒක දැන් සමහරක් අය දැන් ගුරුවරයෙක් කේසි වුණත් ඉතින් සමහරක් අය කරුණාවන්ත උපදෙස් දීලා තියෙනවා. සමහරක් අය කේන්තියෙන් උපදෙස් දීලා තියෙනවා. හැඟීම් තමයි දැන් අපි ඒක දැනගන්න මේ කපටි මිනිස්සු කියන්නේ සන්දේ සමහරක් තමන්ගේ වෙන අරමුණු වලට හිතන මිනිස්සු මේ ඒ හැඟීම් මත තීරණ ගන්න එක ඉලක්ක කරලා යම් නරක දේවල් කරන්න පුළුවන්. අපි යන්නේ ඒකෙන් තමයි බේරෙන්න ඕන. ඉතින් මේකෙන් අගතියටපත් වෙන්න පුළුවන් මේ වගේ දෙයක් ඇත්තටම දෙයකින් මේ සමාජයට, ඒ කියන්නේ ඒක පිරිසකට. ඒ නිසා සමාජ මාධ්‍ය හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන කියන එකයි මගේ මතය. දැන් මේක එතකොට සම්පූර්ණයෙන්ම නැති කරලා නෙමෙයි මේක විචක්ෂණශීලී බුද්ධියෙන් ටිකක් ඒ කියන්නේ අපි කියන්නේ මොකක් හරි සංදේශයක් අහන එක සබුද්ධික බලලා ඒක පොඩ්ඩක් දැනුමක් ඇතිව ඒ ගැන තීරණ ගත්තොත් හොඳයි. නැත්තම් අපි එක එක්කිනාගේ අරමුණු සහිතව තියෙන විවිධ සංදේශ වලට ග්‍රහණය වීම සිද්ධ වෙන්න පුළුවන් හරිය ඉක්මනට. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඊගාවදී තමයි දැන් ළමයිනොත් මේ සමාජ මාධ්‍යයේ විශාල පරිශීලකයෝ. චූටි වුණාට ඒගොල්ලොත් ඉතින් කුඩා ළමයිනොත් මේ සමාජ මාධ්‍යත් එක්ක දැන් ගනුදෙනු කරනවා. ඉතින් එතකොට දැන් ළමයි වගේ කට්ටිය මේ වගේ වැරදි තොරතුරු වලට හරි ඉක්මනින් මේ ලක් වෙනවනේ. කියන්නේ ඒගොල්ලෝ පිළිගන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ වෙනවා අපි ළමයින්ට උන සමාජ මාධ්‍ය කියන එකේ තහනම් කරලා නැති කරලා දාන එක නෙමෙයි මේගොල්ලන්ට මොකද්ද පරිශීලනයට ඉඩ දෙනවා වගේ මේකෙන් යම්කිසි අධ්‍යාපනයක් සහිතව දෙන එක තමයි මම නම් හිතන්නේ. ඔබ හිතන්නේ මොකක්ද? අන්න ඒකත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද එක්කෙනෙක්ගේ මතයක් විතරක් මදි අපිට සංවාදයක් සාකච්ඡාවක් ගොඩනගන්න. බහුතරයේ මතයන්න ඕන. ඉතින් ඔන්න ඕව තමයි අද නිකන් මට කතා කරන්න හිතුනේ. මොකද මේ අර ඒ ඇඳුම ගැන සම්බන්ධයෙන්වත් මුකුත් නෙමෙයි. මේ අපේ මිනිස්සු කොච්චර ඉක්මනට මේ වැරදි තොරතුරු වලට නැත්තම් මේ එක එක්කෙනාගේ යටි අරමුණු සහිත යම් ඒ කියන්නේ හැඟීම් මූලික කරගත් ප්‍රවෘත්ති වලට හරි ඉක්මනට ග්‍රහණය වෙනවා. මේක එක අතකින් ටිකක් අගතියි. මොකද මේකෙන් පිරිසක් එක්කව කරකට තව දෙයකට යොමු කරන්නත් තියෙන හැකියාව වැඩි. ඉතින් ඒ හින්දා සමාජ මාධ්‍ය වලින් එන හැම සංදේශෙම එකපාර පිළිගන්නට වැඩිය ඒක යම්කිසි සබුද්ධික භාවයකින් පිළිගත්තොත් යහපත්. ඉතින් ඔබටත් මේ වගේ දෙයක් වුණොත්, ඒ කියන්නේ ඔබගේ රූපයක් හරි අරගෙන මේ වගේ වැරදි දෙයක් නිර්මාණය කරොත් හරි නැත්නම් ඔබට අන්තර්ජාලය හරහා වෙනත් හිංසන වගේ දෙයක් හෝ වෙනත් අගතියක් වුණොත් ඒකට ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒකට ආයතන තියෙනවා. ඉතින් විදුලි හා සංදේශ නියාමන කොමිසම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කියන මේ වගේ ආයතන ඉතින් ඒවට ඒ සම්බන්ධ වෙලා ඒ ඔවුන්ගේ උපදෙස් ලබා ගන්න පුළුවන්. ඉතින් අන්තිමට මට හිතෙන දේ තමයි සමාජ මාධ්‍ය කියන්නේ නරකම දෙයක් නෙමෙයි. ඒක අපිට නරකයි කියලා සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ. නමුත් නිවැරදිව සමාජ මාධ්‍ය භාවිත කිරීම වටිනවා. මොකද ඒකෙන් ඒතර ගන්න පුළුවන් ප්‍රයෝජන විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම තමයි සංදේශ නිර්මාණකරුවන්ටත් මම හිතනවා මේ යෝජනාව කරන්න සංදේශ නිර්මාණය කරද්දී ගුණාත්මක සංදේශ විතරක් නිර්මාණය කරන්න. ඔබගේ යම් දේවල් මේකෙන් ඒක කරන එකත් මම හිතන්නේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද එතකොට ජනතාව ඒක ඉතින් ඔබේ තීරණේ. නමුත් මම හිතනවා සංදේශ නිර්මාණකරුවොත් ඉතින් එහෙම වගකීමක් ඇතුව ගුණාත්මක සංදේශ නිර්මාණය කිරීම ඊටාම යහපත් කියලා. හොඳයි, එහෙනම් අද අපේ සංවාදය ඔන්නෝක තමයි. ශ්‍රාවක ඔබෙන් මට අවසානට ඉල්ලා සිටින තිබෙන්නේ මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරන්න, ඔබගේ මතයන් පහරින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි තව කෙනෙක්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔබ අපිත් සමග එක්වන්න කැමති නම් අනිවාර්යෙන් පහලින් තියෙන subscribe button එකත් subscribe කරලා තියාගන්න. අපි ඉක්මනට නැවතත් මේ වගේ වීඩියෝ එකකින් ඉතා ඉක්මනින්ම හමු වෙමු.